දැන් ඔබේ දරුවන් නිවසේ නැහැ. පුංචි පැටව පාසල් ගිහිල්ලා. ඔබ නිදහසේ මේ දේවල් එක්ක එකතු වෙනවා කියලා අපි දන්නවා. ඒ නිසා ඔබ නිදහසේ කල්පනා කරන්න ඔබේ පුංචි දරුවාට ඔබත් මේ වැරදි පූර්වාදර්ශ දෙනවද කියලා. දැන් මොකද අර චොක්ලට් එක දෙන්න එපා කිව්වේ පොඩි ළමයාට සින්දුව කියන්නේ ඉස්සෙල්ලා. ඔව් දැන් මං ඊට පස්සේ පොඩි ළමයා යවලා අපේ මල්ලිට තමයි කිව්වේ. දැන් අපි මල්ලිට තරහ මොකද උනේ මගේදී? අංකල් හලෝ. ඔහොම නෙමෙයි කිව්වේ ඉතින්. දැන් මේ අපි දරුවට දෙනවා චොකලට් එකක්. දෙන්නේ මොකක් කරනවනන්ද? සින්දුවක් කියනවනේ. එතකොට දරුවා සින්දුව කියන්නේ මොකටද? චොකලට් එක ගන්න. එහෙනම් මෙතන අපි දරුවත් එක්ක හදනවා ගනුදෙනුවක්. මම මේක කරොත් ඔබ මේක දෙන්න. ඔව්. පා මේක දෙන්නවනම් මම මේක කරලා දෙන්න. මේ දරුවට තේරෙන්නේ නැහැ මේකේ අගක් මුලක්. දරුවා දැන් හැදෙනවා මගේ මොකක් හරි දක්ෂතාවයක් කාට හරි පෙන්වන්නේ දෙන්නේ එයා මට මොන හරි දෙනවනම්. එහෙම නැත්නම් එයාගෙන් මට මොන හරි ගන්න ඕන නම් මගේ දක්ෂතාවයක් දෙනවා පෙන්නනවා. ගනුදෙනුවක් විතරයිනේ අපි හදන්නේ මේ. දැන් ඔහොම හිතමු ওই දරුවා ලොකු වෙලා වැඩිහිටියෙක් වෙලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධියක් අරගෙන අපි හිතමු RMV එක වගේ තැනක රස්සාවකට ගියා කියලා. ඉතින් ඔන්න ඔබතුමියගේ වාහනේ අරගෙන අලුත රෙජිස්ටර් කරන්න එතනට ගෙනියනවා. සමායන්නේ උදාහරණ ගත්තට කොතනත් එහෙමයි පොඩි පොඩියට. ඉතින් මේ ගියන් පස්සේ ඉතින් දැන් ඔබතුමියගේ වාහනේ ලියාපදිංචි කරන වැඩේ කරන්න නම් එයා චොක්ලට් එක බලන්න. මේක තමයි බ්‍රයිබරිස්. මේක තමයි අල්ලස සඳහා දරුවව අපි ගෙදරදි පුරුදු කරන්නේ. මේ අපේ දරුවව අපි මේ අපරාධයට පුරුදු කරන්නේ. දරුවා ලොකු වෙලා සිරගත වෙන්නේ මේ අපි කරේ මේක. අපි චොක්ලට් එකෙන් පටන් ගත්තා. අපි චොකලට් එකෙන් පටන් ගත්තා. ඒක දරුවට තේරෙන්නේ නැහැ අපිට තේරෙන්නේ නැහැ. මේවා ඉතා සියුම් වුණාට මේ දේවල් තමයි අර ආර්ය සහ පරිසරය කියන දෙක තමයි මිනිසාගේ චර්යාව තීරණය කරන්නේ. මං හිතන්නේ දුරකථනයෙන් කෙනෙක් ඉන්නවා. සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසන. මේ මම මල්ලිකා පෙරේරා මේ පානදුරෙන් කතා කරන්නේ. මම මේ විද්වත් මහත්මයා මේ කියපු කතන්දරය අහගෙන හිටියා. ඉතින් මට එතනදි දැනුණා මේ මහත්මයා කිව්වා මම කොහොමද මගේ දරුවාට ආදරේද කියලා දැනගන්නේ. ඉතින් මේ මහත්මයා කිව්ව ටිකත් ඇත්තටම මම ලියාගත්ත ඒක මම පුතාට කියනවා. ඉතින් මට හරි සන්තෝෂයි. මම ස්තුති කරන්න ගත්තේ හොඳ වැඩසටහනක්. මම දිගටම අහගෙන ඉන්නවා. ඉතින් ඔබතුමාලට බොහොමත්ම ස්තුතියි මේ වගේ මේ වැඩසටහන මේ රූපවාහිනිය හරහා විකාශය කළා. බොහොම ස්තුතියි මල්ලිකා මහත්මිය. ඔබ වගේ ඔබේ ලැබුණු ආශිර්වාදයට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒක මම හිතන්නේ ධෛර්යයක් අපිට මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න. සිකුරාදා නුගසෙවන හැම විටම ඔබේ අදහස් වලට බොහොම ගරු කරනවා. ඔබ ආර්ය සහ පරිසරය පිළිබඳව කතා කරා. ගංගා කිව්වා මේ ආර්ය විතරයි තියෙන පරිසරය නෑ කියලා. ඔව් දැන් අපිට සමාජ විද්‍යාත්මක තියෙන ආර්ය සහ පරිසරය තුළ තමයි මනුස්සයාගේ චර්යාව තීරණය වෙන්නේ කියලා. ඊට පසු කාලෙම ඉගෙන ගන්නවා මාක්ස්වාදී වගේ දේවල් කියනවා පරිසරය විසින් චර්යාව තීරණය කරනවා. මේ මොන දේ ගත්තත් මේ දෙක එකතුවක් තියෙනවා. ඔය අර පෙර භවය ඉඳන් එනේම දෙන්නේ ආර්යයත් එක්ක. ඊට පස්සේ පරිසරය පුණ්‍ය ක්‍රියා පින් කියනවත් එක්ක. ඒතර හැම ආගමකත් එක්ක කියලා තියෙනවා. මෙතෙන්දි මේ පරිසරය ගැන අපි පුංචි කාලේ මව් කුසේ සාමාන්‍යයෙන් මාස 5ක් වෙද්දි දරු ගැබට දරුවට ඇහෙන්න ගන්නවා කුසේ ඉන්න. ඒ ඉඳන් එයා පරිසරයක ජීවත් වෙනවා. එයාගේ අම්මා අඬනවා නම් එයා අඬනවා. එයාගේ අම්මා hina වෙනවා නම් කුසේ ඉන්න දරුවා hina වෙනවා. මම හොඳ දෙයක් කියන්න මට මුණ ගැහුණා මගේ යාළුවා හරි සරයි. ඒ ගෙදර මගේ ගෙදර වගේ මම ආශ්‍රයක තාමත් ඒ යාළුවා හොඳ යාළුවෙක්. ඒ දරුවගේ අම්මා කියනවා ඒ අම්මා කියලා අපි කියන්නේ එයා කියනවා පුතේ ඔය පුතා මගේ බඩේ ඉඳිද්දි මගේ මහත්තයා හිටියේ හිරේ. මා නෑදෑයෝ කවුරු මාරව සැලකුවේ නෑ. පුළුවන් තරම් දුෂ්ටකම් කරා මට කියලා. හඳහනේ කියනවා මේ දරුවා කුසේ ඉන්නකොට අම්මා තරහෙන් හිටියා කියලා. මේ පුදුම දේවල් මේවා. ඒ දරුවත් ස්ට්‍රේට් කිව්වා නීට් එකට වැඩ කරන්න අඩුපාඩු මුකුත් තියෙන්න බෑ. නරක වැඩ ඒවා මුකුත් නෑ. එයාත් ස්ට්‍රේට් හැබැයි පොඩ්ඩක් නැත්තම් තරහයි. ඔව් දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා අපිත් එක්ක සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසනක් ඔබ තිදෙනාට. මට මේ මහත්මයාගෙන් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මගේ දරුවා ගමේ පාසලේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාසල නගරේ පාසලකට ඇතුළත් කරා. ඒ ගොඩාක් දක්ෂ දැරියක්. ඉතින් මට ඒ දරුවා ඒ පාසල ප්‍රතික්ෂේප කරනවා. නමුත් එයාගේ ලකුණු වලට එයා බලාපොරොත්තු වෙන පාසලක් ගන්න අමාරුයි. ඉතින් දරුවා නිසා දෙමාපියන් වශයෙන් අපි ගොඩාක් මානසිකව වැටිලා ඉන්නවා දරුවා පාසලේ අඳවා ගන්න.
මේ මහත්මයාගෙන් මම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා දරුවා සම්බන්ධයෙන්. දරුවා ඉතාම දක්ෂයි. ඉතින් මට අනාගතේ කඩා වැටෙයි කියන ලොකු බයක් තියෙනවා. අමතුමාගෙන් අහන ප්‍රශ්න දෙන්නේ නෑ. මෙහෙම දෙයක් නම් මට දැනෙනවා. දැන් මගේ ජීවිතේ මං ගත්තොත් මං කොළඹ ගොඩක් පරක්කු වෙලා. ඒක නම් මම පුදුම විදිහට සතුටු වෙනවා. මං කොළඹ ආවනම් ওই ශිෂ්‍යත්ව පාස් වෙලා හරි මොකකද හරි මං අනිවාර්යයෙන්ම මැදිරියවත් අද නෑ. ඔබ කල්පනා කරලා බලන්න ඔබ මේ රටේ ආදරය කරන කලාකරුවෝ ශ්‍රේෂ්ඨ කලාකරුවෝ ඔබ මේ රටේ ආදරය කරන ශ්‍රේෂ්ඨ වෛද්‍යවරු ඔබ මේ රටේ ආදරය කරන ශ්‍රේෂ්ඨ වෘත්තිකයෝ කල්පනා කරන්න. ඔබ දන්න අය එක්කෙනෙක්වත් කොළඹ හිටියද කියලා බලන්න පොඩි කාලේ. මේ තේ අපිට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. දරුවගේ හෝඩිය පන්ති රිපෝට් එකෙන් තීරණය කරනවා දරුවා යන්නේ මොන විදේශීය විශ්වවිද්‍යාලයකටද කියලා. හරි අසාර්ථකයි මේක. හරි අසාර්ථකයි මේක. මට නම් තේරෙන්නේ නැහැ ඔබතුමිය ඒ කියන්නේ බලාපොරොත්තු වෙච්ච ඉහළ පාසල ලැබුණ නැති හින්දාද ඔය මානසික තත්ත්වය තියෙන කියන එකත් මට තේරෙන්නේ නැතුව ගියා ඔබතුමිය අහපු එකෙන්. මම නම් කියන්නේ දරුවා ඔය හිටපු එකේ ඉන්න ආසනම් ශිෂ්‍යත්වයේ පාස් වෙන්න පුළුවන් වුණා නම් ওই පොඩි වයසේදී ওই දරුවට හොඳට ওই ඉස්කෝලේ ඉඳලා ওই දරුවා ඉස්කෝලේ නොගියත් සාමාන්‍ය පෙළ හොඳට පාස් වෙනවා. ඒ හින්දා ඒ දරුවාගෙන් අහලා දරුවට දැනෙනවා නම් ওই ඉන්න තැන හොඳයි කියලා මම නම් කියන්නේ පාසලට වඩා තීරණාත්මක පාසලේ නමට වඩා තීරණාත්මක පාසලේ පරිසරයට වඩා තීරණාත්මක ඒ දරුවා එතනට කොච්චර බද්ධද කියන එක විතරයි. පරිසරයත් එක්ක සමාජෙත් එක්ක අර උදාහරණයකට මම මෙන්න මෙහෙම කියන ඔබතුමීට තේරෙයිද මේ නොවිධිමත් අධ්‍යාපනය කියලා එකක් තියෙනවානේ. non formal education. අධ්‍යාපනය බෙදනවා මේ දැන් මේ කාලේ කොටස් තුනකට. විධිමත් අධ්‍යාපනය, අවිධිමත් අධ්‍යාපනය, නොවිධිමත් අධ්‍යාපනය. විධිමත් කියන්නේ පෙර පාසලේ සිට දල්න එක. අවිධිමත් කියන්නේ ටියුෂන් ක්ලාසස් ඒ වගේ දෙයක්. නොවිධිමත් කියන්නේ පරිසරයෙන් ඉගෙන ගන්න දේ, අධ්‍යයනයෙන් ඉගෙන ගන්න දේ. ඒ හින්දා තමන් විඳිමින් ඉගෙන ගන්නවා නම් ඒක තමයි නොවිධිමත් අධ්‍යාපනය. ඒක දරුවෙකුට ලැබෙනවා නම් විධිමත් අධ්‍යාපනය පස්සේ යා හොඳට ගනි. හොඳයි. කතා කළා හුඟක් දේ අපි හිතනවා ඔබේ ජීවිතේට හුඟක් දේ ඉතුරු වෙන්නේ නැති කියලා ඒ ඇසුරෙන් නිදහසේ නිවිහැනහිල්ල ගෙදර ඉන්න වෙලාවේ දරුවන්ගෙන් වෙන් වෙලා දරුවන් නැති කාන්සිය විඳින වෙලාවේ ඔබ කල්පනා කරන්න ඔබෙන් දරුවන්ට සිදු යුතු යුතුකම් ඔබ දරුවන් නිවැරදිව වටහා ගැනීම කොයිතරම් දුරට සිද්ධ වෙනවද කියලා. අපි ස්තුතිවන්ත වෙනවා ඉදිකිරීම ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන ඒ වගේම ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය පදනමේ මනෝවිද්‍යා උපදේශකවරයෙකු හැටියට කටයුතු කරන උදයා දේවාමුල්ල මහතාට. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔබ කිහිප විටක්ම එතුමන්ගේ දුරකථන අංකය ඉල්ලා හිටියා. නමුත් අපි ඔබට යෝජනා කරනවා ඔබේ ප්‍රශ්න අපිට තැපැල් මාර්ගයෙන් එවන්න. ලිපි මගින් අපිට යොමු කරන්න. මම හිතනවා වඩා පහසුවෙන් අපිට ඒ සඳහා ඔබට උපදේශන සේවාව ලබා දෙන්නට හැකියාව ලැබෙයි කියලා අපිට යොමු කරන්න ඔබේ ලිපි සිකුරාදා නුගසෙවන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ කියන ලිපිනයට නිෂ්පාදිකා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කියන ලිපිනේ ඔබට අමතක වෙන්නේ නැහැ. නුගසෙවන සිකුරාදා නිෂ්පාදිකා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ කියන ලිපිනයට ඔබේ ලිපි යොමු කරන්න අපිට පුළුවන් වෙයි ඔබට අවශ්‍ය උපදේශන සේවාවන් ලබා දෙන්න. එහෙනම් බොහොම ස්තුතියි අද. ගීතාද සිල්වා මහත්මිය